අතීතයේ අපේ රටේ ජීවත් වෙච්ච ගොඩක් මිනිස්සු ජීවත් වුණේ ගම්මානවල. වර්තමානයේ වගේ නන් නෙමෙයි. මේ මිනිස්සු ගෙවාගෙන ගියේ ගොඩක් සරල ජීවිත. මේ මිනිස්සුන්ට තිබ්බ අවශ්‍යතා ගොඩක් සීමිතයි. ඒ වගේම ඒ මිනිස්සුන්ට ඕන කරන ආහාර පාන වගේ දේවල් නිෂ්පාදනය කරගත්තෙත් ඒගොල්ලොම තමයි. ඉතින් යාළුවනේ මේ මිනිස්සු ගොඩක් වෙලාවට තමන්ට අවශ්‍ය කරන ආහාර පාන සහ තමන්ගේ ජීවනෝපාය විදිහට කරගෙන ගියේ ගොවිතැන. ඉතින් මේ ගොවිතැන් වල ක්‍රම දෙකක් තියෙනවා. ඉතින් යාළුවනේ මේ ක්‍රම දෙකෙන් ප්‍රධානම ක්‍රමයක් තමයි හේන් වගාව කියන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් හේන් වගාව සම්බන්ධ සියලුම විස්තර මම ඔයාලට කියලා දෙනවා. ඒ වගේම ඕගොල්ලෝ දන්නේ නැති දේවලුත් මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් ඔයාලා තාමත් channel එකට අලුත් නම් subscribe කරලා all දාලා notification on කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න, comment කරන්න, ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න. හේන් වගාව කියන්නේ ලෝකයේ තියෙන ගොඩාක් පරණ ගොවිතැන් ක්‍රමයක්. ඒ වගේම ශ්‍රී ලංකාවේද ගොඩාක් පරණ ගොවිතැන් ක්‍රමයක් තමයි යාළුවනේ මේ හේන් ගොවිතැන කියන්නේ. ඉතින් යාළුවනේ කාවන්තිස්ස රජතුමාගේ කාලේ රුහුණු ප්‍රදේශයේ ගිරි කියන ජනපදයේ නිසෙල්විටිය කියලා ගමක් තිබිලා තියෙනවා. එන්නේ ගමේ එක පවුලක සහෝදරයන් 5 දෙනෙක් එකතු වෙලා වනයක් එලිපෙහෙලි කරලා උඳුව පුරන්න හේනක් හැදුවා කියලා කතාවක් තියෙනවා. ඉතින් යාළුවනේ මේ ජනප්‍රවාදවල හැටියට මේ සහෝදරයන් 5 දෙනා හදපු හේන තමයි ලංකාවේ පළවෙනිම හේන විදිහට හඳුන්වන්නේ. ඉතින් යාළුවනේ කැලෑවක් ගිනි තියලා හොඳට සුද්ධ පවිත්‍ර කරලා එලිපෙහෙලි කරලා සකස් කරගත්ත බිමකට තමයි මේ හේනක් කියලා හඳුන්වන්නේ. ඉතින් යාළුවනේ උම්මග්ග ජාතකයේ සේන් කියලත් ඒ වගේම සෙල්ලිපිවල පිටබිම් කියලත් මේ හේන කියන දේ හඳුන්වලා තියෙනවා. ඉතින් යාළුවනේ ගොඩක් වෙලාවට මේ හේනක් හදනවා නම් ගොවීන්ගේ ගෙවල් තියෙනවනේ ගමේ. ඉතින් මේ ගමට ටිකක් ඈතින් තමයි මේ හේන සකස් කරන්නේ. මොකද හේනට එන සත්තු නැත්තම් ගම ඇතුළටත් එන්න පුළුවන් නිසා. ඒ කියන්නේ හේන තියෙන්නේ කැලේනේ. ඉතින් මේ කැලෙන් ටිකක් ඈතින් තමයි මේ ගම්මානය පිහිටලා තියෙන්නේ. ඒ වගේම යාළුවනේ මේ එක හේනක සාමාන්‍යයෙන් 2-3 පාරක් මොනා හරි ධාන්‍යයක් නැත්තම් එළවලුවක් පැල කරොත් උපරිම එක පාරකින් දෙපාරකින් නැත්තම් 3 පාරක් වගා කළයින් පස්සේ ඒගොල්ලෝ තවත් අලුත් තැනක් තෝරගෙන අන්නේ තැන සුද්ධ පවිත්‍ර කරලා ඒ අවශ්‍ය පැල ඉන්දනවා නැත්තම් ධාන්‍ය වපුරනවා. ඉතින් යාළුවනේ මේ හේන් වගාව කරනකොට ගොවියට ගොඩක් වෙහෙස මහන්සි වෙන්න වුණා මේ අස්වැන්න නෙලා ගන්න දවස වෙනකම්ම. ඉතින් යාළුවනේ මං ඔයාලට නැවතත් පොඩි කාරණයක් කියන්නම්. ඒ තමයි ඔයාලා දන්නවද ඇයි මේ 2-3 පාරක් එකම හේනක වගා කරාට පස්සේ අලුත් තැනක හේනක් නිර්මාණය කරලා වගා කරන්න කියලා. ඉතින් යාළුවනේ ඒකට ප්‍රධානම හේතුවක් තමයි 2-3 පාරක් නැත්තම් 4 වතාවක් විතර එකම තැනක වගා කරාම ඒ ස්ථානයේ නැත්තම් ඒ හේනේ පසේ තියෙන සාරවත්භාවය ටික ටික අඩු වෙනවා. අන්න ඒකින්ද තමයි එතන ආයිත් කොළරොඩු වැටිලා කැලෑවක් වෙන්න දීලා වෙනත් තැනක අලුතෙන් සුද්ධ පවිත්‍ර කරලා හේනක් විදිහට සකස් කරලා භෝග හිටවන්නේ නැත්තම් දාන්නේ වපුරන්නේ. හරි යාළුවනේ. අපි දැන් බලමු ප්‍රධානම මාතෘකාවක්. ඒ තමයි හේන වගා කරන ආකාරය නැත්තම් පොඩි පියවරවල් කිහිපයක්. පළවෙනි පියවර තමයි යාළුවනේ හේනක් සකස් කරන්න හොඳට ගැළපෙන සුදුසු බිමක් තෝරගන්න. දෙවෙනි පියවර තමයි යාළුවනේ කැලය කපලා හොඳට සුද්ධ පවිත්‍ර කරලා හේන ගිනි තියන්න. ඊට පස්සේ යාළුවනේ ඉතින් දැව දඬු ආදිය හොඳට පුලුස්සලා බිම අඟුරුත් එක්ක හොඳට මිශ්‍ර කරලා සාරවත් පසක් හදාගන්න ඕන. ඉතින් යාළුවනේ මේ විදිහට කැලය කපලා කැලය ගිනි තියන්නවනේ. ඉතින් මේ ගිනි තියන්න කලින්
පොඩි පූජාවක් කරනවා. ඉතින් යාළුවනේ මේ පූජා විධි කරන්නේ මේ ඒ පුළුස්සන ප්‍රදේශයේ තියෙන පස තියෙනවනේ. ඉතින් මේ පසේ විවිධ සත්තු ඉන්නවා. පණු, ගැඩවිල්ලු අන්න ඒ වගේ සත්තුන්ට මේ කෑ ගහලා කියනවා මේ පූජා විධි මේ ප්‍රදේශයෙන් යන්න අපි දැන් මේක ගිනි තියලා හේනක් කරන්න තමයි යන්නේ කියලා එහෙම කෑ ගහලා කරනවා පූජාව. ඉතින් යාළුවනේ මොකද ඒ කාලේ මිනිස්සු ගොඩක් මේ සත්තු ගැනත් හිතලා තමයි සත්තුන්ට කරදරයක් නොවන විදිහට තමයි මේ ගොඩක් කාර්යයන් කරන්නේ. ඉතින් යාළුවනේ මේ ගොවියන්ට ප්‍රධානම ප්‍රබලම ලොකු ප්‍රශ්නයක් තිබ්බා. ඒ තමයි ඌරන්, අලින්, ගෝනුන්, වඳුරන්, ඉත්තෑවුන් වගේ සත්තුන්ගෙන් මේ වගාව ආරක්ෂා කරගන්න ඕන. මොකද නැත්තම් පැලයක් ඉඳපු ගමන් ඉත්තෑවෙක් ඇවිල්ලා මේ පැලේ පස හාරලා මේ පැලේ කන්න පුළුවන්. අන්න ඒ වගේ සත්තුන්ගෙන් මේ භෝග ටික සහ මේ හේන ආරක්ෂා කරගන්න ඕන. අන්න ඒක හින්දා මේ ගොවියෝ උපක්‍රම 3ක් භාවිතා කරනවා. ඒ තමයි දඬු වැටක් තනනවා. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් දඬු වැටක ෆොටෝ එකක්. ඒ වගේම ගිනිමැල ගහනවා. අපි කියනවා බෝන් ෆයර් කියලා ඉංග්‍රීසියෙන්. ඒ වගේම පැල් රකින්න. ඉතින් මේ පැල් රකින්නකොට කාන්සිය මාන්සිය නිවා ගන්නත් එක්ක පැල් කවිත් මේ ගොවියෝ කියලා තියෙනවා. ඉතින් යාළුවනේ වැහි කාලය එළඹෙනවත් සමගම මේ ගොවියෝ මේ භෝග ඉන්දනවා දාන්නේ වපුරනවා. ඉතින් මේ අපි හිතන් ඉන්නේ කුඹුරු ගොවිතැනේදී නැත්නම් මඩ ගොවිතැනේදී විතරයි කියලානේ හාල් ගොයම් පැලේ ඉඳන්නේ. ඉතින් එහෙම නැහැ. මේ හේන් වල ගොඩක් වෙලාවට කටුසර භෝග තමයි හිටවන්නේ. ඉතින් යාළුවනේ මං ඉදිරියට කියන්නම් මොනවද මේ කටුසර භෝග කියලා ලිස්ට් එකක්ම. ඉතින් මඩ ගොවිතැනේදී කුඹුරු ගොවිතැනේදී විතරක් නෙමෙයි ගොයම් හිටවන්නේ. මේ හේන් වගාවේදී තනහාල් කියලා හාල් වර්ගයක් තියෙනවා. අන්න ඒ හාල් වර්ගය මේ හේන් වලත් වගා කරලා තියෙනවා. ඒවත් අර අපි කන හාල් වගේම තමයිලු. ඉතින් මේ තනහාල් වපුරන මේ හේන් වලට වෙනම නමක් තියෙනවා තන හේන් කියලා. එහෙනම් අපි දැන් බලමු මොනවාද මේ කටුසර භෝග ලිස්ට් එක කියලා. තනහාල්, කුරක්කන්, මෙනේරි වගේ ධාන්‍ය ගොඩක් වෙලාවට මේ හේන් වල වගා කරලා තියෙනවා. ඒ වගේම යාළුවනේ මුං, මෑ, අමු, ඉඟුරු, ඇල්වි, අබ, තල, කපු, උක් වගේ ශාකත් මේ හේන් වල මේ ගොවියෝ හිටවලා තියෙනවා. ඒ වගේම යාළුවනේ තිබ්බටු, වම්බටු, අලු පුහුල්, වට්ටක්කා, ඒ වගේම ඉන්නල, බතල වගේ අල වර්ගත් ගොඩක් වෙලාවට මේ හේන් වල වගා කරලා තියෙනවා මේ ගොවියෝ විසින්. මොකද මේ වගේ ශාක ගොඩක් මේ රස්නෙට ඔරොත්තු දෙන කටුසර භෝග විදිහටත් හඳුන්වනවා. ඉතින් යාළුවනේ ඇල්වි කියලා වර්ගකුත් තියෙනවා. ඒවත් අර ගොයම් වී හාල් වගේම තමයි. හැබැයි මේවත් හිටවන්නේ නැත්තම් වපුරන්නේ මේ හේන් වල විතරයි. ඉතින් මේ ඇල්වි වලින් ගන්න හාල් වලට කියනවා ඇල් හාල් කියලා. ඒ වගේම ඇල්වි හිටවන හේනට කියනවා ඇල් හේන කියලා. ඇල්වි, ඇල් හේන, ඇල් හාල්. ඒ විදිහට තමයි මේ ඇල්වි වලට නම් 3 වැටිලා තියෙන්නේ. ඉතින් යාළුවනේ දුටුගැමුණු රජතුමාගේ පුතා ගේ නම තමයි සාලිය කුමාරයා. ඉතින් යාළුවනේ මේ සාලිය කුමාරයා ඉපදිච්ච කාලෙදී මේ ඇල්වි වල අස්වැන්න ගොඩාක් ඉහළ ගිහිල්ලා තියෙනවා. අන්න ඒක හින්දා මේ කුමාරයාට මෙන්න මේ නම තැබුව කියලා කියනවා. ඉතින් යාළුවනේ මේ සාලිය කියන්නේත් ඇල් කියන වචනෙට සමාන පදයක්. ඉතින් මේ විදිහට තමයි කුමාරයාට නම වැටුනේ කියලා සඳහන් වෙලා තියෙන ග්‍රන්ථය තමයි සීහල වත්තු කියන පැරණි ග්‍රන්ථය. ඉතින් යාළුවනේ කුඹුරේ විතරක්ම නෙමෙයි
පඹය කියන දේ හේන් වලත් වගාව ආරක්ෂා කරගන්න මේ ගොවියෝ යොදලා තියෙනවා. ඉතින් යාළුවනේ අපි දැන් ගොඩක් මේ අද වීඩියෝ එකේ අවසානයේ ලං වෙලා තියෙන්නේ තව පොඩි කොටසක් තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ කොටස මම හිතනවා ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙන ඉන්ට්‍රස්ටිං කොටසක් කියලා. අපි බලමු මොකක්ද අන්තිම කොටස කියලා. ඉතින් යාළුවනේ අන්තිම කොටස විදිහට මම තෝරගත්තේ හේන් වගාවේදී ගොවියන් භාවිතා කරපු වචන. ඉතින් අනුරාධපුර යුගයේ තරම් ඈත කාලයේදී ඉඳන් භාවිතා කරපු වචන තමයි මේවා. හැබැයි ඉතින් අද වෙනකොට නම් මේ වචන භාවිතා වෙන්නේ බොහොම අඩුවෙන්. මං වචන තුනක් ඔයාලට කියන්න. මේවා ප්‍රධානම වචන තුනක්. 7 වසර ඉතිහාස පොතේ තියෙනවා. නවදැලි හේන. ඒ කියන්නේ යාළුවනේ අලුතින් ගිනි තබා සකස් කරගත් හේන. ඒ වගේම ගිනි යාතිකාව. ඔය ගිනි යාතිකාව කියන්නේ යාළුවනේ අර පසේ ඉන්න සතුන්ව පළවා හරින්න කියලා කෑ ගහලා කරන පූජාව නැත්නම් යාතිකාවට ගිනි යාතිකාව කියලා අපි කියනවා. හේන ගිනි තැබීමට පෙර සතුන් පන්නා හැරීමට සිදු කළ කෑ ගැසීම. ඒ වගේම හැලිකටා කියන වචනේ තමයි තුන්වෙනි වචනේ. හැලිකටා කියලා හඳුන්වන්නේ ඔළුවට වළඳක් තියලා සාදාගත් පඹයට. ඉතින් ඔන්න අදට අපේ මේ එඩියුකේෂනල් වීඩියෝ එක ඉවරයි. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ ගොඩාක් හොයන දෙයක් තමයි අද මං කියලා දෙන්න ඇති කියලා. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් ඉන්ට්‍රස්ටිං වෙන්න ඇති කියලා. ඉතින් අද වීඩියෝ එක ටිකක් කොටයි කියලා හිතෙන්නේ නැති ඔයාලට. මොකද මම වෙන්දර දාන වීඩියෝස් එක ගත්තාම අද වීඩියෝ එක ටිකක් කෙටි වීඩියෝවක්. ඉතින් කොහොම වුණත් තාමත් channel එකට අලුත් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මොකද මම දාන short videos ඒ වගේම long videos post ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉගෙන ගන්න දේවල් තමයි මම ගොඩක් වෙලාවට දාන්නේ. ඉතින් තවත් වැඩි කතා කර ඉන්න ඕනේ නැහැ. ඉක්මනටම ඔය පහළ තියෙන like button එක press කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න. මේ වීඩියෝ එකේ අවසානය වෙනකන් රැඳී සිටියට බොහොම ස්තුතියි. ගොඩාක් thank you. ඒ වගේම අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදිහටත් පහළ තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එක දාගෙන යන්න.